අනිත් එක තමයි දරුවනේ ඔය මත්ද්‍රව්‍ය සම්බන්ධ කතාව ගත්තාම මත්ද්‍රව්‍ය ලංකාවේ වළක්වන්න බැරි එක හේතුවක් තියෙනවා. ඒ තමයි මට දැනෙන දෙයක්. ඒක සහ අපි ඔය ඉගෙනගත්තු කාරණාත් එක්ක මීඩියාවල ඔය මත්ද්‍රව්‍යයට දෙන මේ කියන්නේ අනවශ්‍ය ප්‍රොමෝෂන් එක නිකන් හිතන්න. ඒ කියන්නේ මං කියන්නේ ඔය චිත්‍රපටිවල මේ මත්ද්‍රව්‍ය දර්ශන පෙන්නන ඒවා නෙවෙයි. මං කියන්නේ ඒක දානකොට කොටු දාලා හරි මොනවා හරි කරනවානේ. යටින් මොනවා හරි දානවානේ මේ ඔබේ දරුවාට කියා දෙන්න කියලා හරි මොකද දානවානේ. ඒක නෙවෙයි. බලන්න ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී දැන් මේ දවස්වල යනවනේ මේ ඉවත් වෙනු කියන ප්‍රෝග්‍රෑම් එක. ඒකටත් ඒක හොඳයි. ඉතින් හොඳ දෙයක් නේ යන්නේ. ඒ කියන්නේ මේ දේවල් අයින් කරන්න පාතාලය සහ කුඩු අනම්මනම් ඒවා අයින් කරන එක හොඳයි. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා ඉවත් වෙන ප්‍රෝග්‍රෑම් එකත් යුක්තිය මෙහෙම නොවේවා කියලා. හරි? යුක්තිය මෙහෙම වගේ එකක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද යුක්තිය මෙහෙම කරා යම් සාර්ථකත්වයක් ඇති ඒකේ රිපෝට්ස් බැලුවොත් යම් ප්‍රමාණයක් සාර්ථක ඇති. ඕක කොහොමත් ඕනම ප්‍රෝග්‍රෑම් එකක් කළා 100%ක් අයින් කරන්න බෑ. එහෙම අයින් කරපු රටවලුත් නැහනේ. 100%ක් කරන්න බෑ. නමුත් එහෙම කරත් අවසානයේ පාතාලේ පොඩි මේ වෙඩි තියාගන්න කේස් ටිකක් පහුගිය ටිකේ ගියානේ. දවසේ වෙඩිල්ල වගේ ඒවා ගියානේ. එතකොට යුක්තිය මෙහෙයුමෙන් ආයුධ අරගත්තා නම් යුක්තිය මෙහෙයුමෙන් ඔක්කොම අරගෙන ක්ලීන් කරලා වොෂ් අවුට් කරලා ගත්තා නම් හොදලා ගත්තා නම් එහෙනම් ඒ තුවක්කු තියෙන විදිහ නැහනේ ඒගොල්ලෝ අතර. ඒතර යුක්තිය මෙහෙයුම බලාපොරොත්තු සාර්ථකත්වයට අවිලා නැහැ කියන එක අපිට යම් නිගමනයකට එන්න පුළුවන්. හරි? දකින්න දේවල් අනුව අපි නොදකින්න හොඳ පැත්තක් තියෙන්න පුළුවන්. ඒකත් පිළිගන්න බෑ. ඒතකොට මම ප්‍රාර්ථනා කරනවා ඉවත් වෙන ප්‍රෝග්‍රෑම් එකත් මේ එහෙම නොවේවා කියලා. මොකද අවසානයේ කියන්නේ ඕකේ අර ඒකට පොඩි එකතු කිරීමක් විදිහට ගත්තාම ඔය බලන්න ප්‍රවෘත්තිවල මේක වාර්තා කරන විදිහ හිතන්නකෝ. දැන් හෙරොයින් හරි ඔයාලත් මේව දැනගන්න මේ දරුවෝ විදිහට මේව දැනගන්න. දැන් හෙරොයින් ඇල්ලුවා හිතන්නකෝ. බලන්න ඒක වාර්තා වෙන්නේ හෙරොයින් හිතන්නකෝ 1 කිලෝ ඇල්ලුවා කියලා. 1 කිලෝග්‍රෑම් ඇල්ලුවොත් එහෙම ඒ කියන්නේ මොකක් හරි වටිනාකමක් දීලා තමයි කියන්නේ නේ. කොච්චරද? කෝටි 10ක් වටිනා හෙරොයින්. හරි? ඒකේ වටිනාකම කොච්චරද? කෝටි 10යි. හරි? කෝටි 10ක් වටිනා හෙරොයින් තොගයක් වරායේදී අත්අඩංගුවට. කොහොමද දාන්නේ? දැන් කෝටි 10ක වටිනාකමක් ඒක මාධ්‍යෙන් දෙනවානේ ඉතින්. ඉතින් හෙරොයින් කියලා කියන්නේ විෂ මද්ද්‍රව්‍යයක් නා. ඒකට වෙළඳපොළ කියන්නේ ඉලක්කමක් වටිනාකමක් දෙන්නේ කොහොමද? ඒ වගේ විෂ දෙයකට වටිනාකමක් හම්බෙන්නේ කොහොමද? ඒ වටිනාකම ලැබෙන්නම නෙමෙයිද සමහර මිනිස්සු ඒ කියන්නේ කීයක් හරි හොයාගන්න ඕන කරන මිනිස්සුන්ට හිතෙන්නේ. ඒ කියන්නේ ලොකු ඩිසිප්ලින් එකක් ලොකුවටම නැති අර මෝරල්ස් එතික්ස් ගොඩක් නැති මිනිස්සෙට හිතෙන්න බැරි නැද්ද? යකෝ මෙච්චර පොඩි ප්‍රමාණයක් කිලෝ ගාණක් මෙහෙම අහු වුණාම ඒකේ ඉලක්කම කෝටි ගාණක් වෙනවා නම් මීඩියා වලින්ම කියනවා නම් ගංජා මෙච්චරක් අහු වුණා ඒකේ වටිනාකම මෙච්චරයි, හෙරොයින් මෙච්චරක් අහු වුණා ඒකේ වටිනාකම මෙච්චරක වටිනා ප්‍රමාණයක් ගිනිතබා විනාශ කරා කියනකොට ඒක අනියමින් ප්‍රොමෝෂන් එකක් වෙන්නේ නැද්ද? ඒ වහින වටිනේවා කියලා. එහෙම වෙන්නේ නැද්ද? නිකන් හිතලා බලන්න බලන්න. එතකොට ඒක එහෙන වටිනේවා කියලා ප්‍රොමෝෂන් එකක් වෙන ගමන්ම ඒව නැති කරන්න උත්සාහ කරනවා. ඒක වෙන්න අමාරුයි කියලා තේරෙනව නේද? ඒක වෙන්න ඒක හරි අර නිකන් එකම එකිනෙක විරුද්ධ දෙකක් එකලක මේ ගින්දරේ පුරවුනේ තියෙනවා වගේ වැඩක් නෙමෙයි නිකන් හිතලා. ඒ කියන්නේ ප්‍රොමෝෂන් කරන අතරතුර නැති කරන්න හදනවා. ප්‍රොමෝෂන් එකයි මේකයි දෙක. ප්‍රොමෝෂන් එකේ වැඩිපුරත් යනවා එතකොට. එතකොට මේක ප්‍රවර්ධනය තමයි වෙන්නේ අවසානයේ නිවුස් ටික ගියාට පස්සේ මේක ප්‍රොමෝට් වෙලා තියෙන්නේ. ඇතරම් ප්‍රොමෝට් වෙන එක තැනක් තමයි මෙන්න මේක. ඒ විෂමද්‍රව්‍ය වලට වටිනාකමක් දීලා තියෙනවා. පුළුවන් නම් මේක වීඩියෝ එක බලන ඔය ඉන්න කට්ටිය ඉන්නවනම් ඔය මාධ්‍ය සම්බන්ධ කට්ටිය ඔය දැන් ඔය ප්‍රෝග්‍රෑම් එක යන අතරතුර ඒ සම්බන්ධ බලධාරී කවුරු හරි ඉන්නවනම් පුළුවන් නම් කියන්න මීඩියා වලට කතා කරලා ඒව වාර්තා කරනකොට ඒවට වටිනාකමක් දෙන්න එපා කියලා. සත පහකට වටින්න නැතුව මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන හෙරොයින් වගේ කුඩු වගේ හෂීෂ් වගේ අයිස් වගේ මෙව්වට කොහොමද වටිනාකමක් දෙන්නේ? වෙළඳපොළ වටිනාකමක් දෙනවා කියන එකේම තේරුම ඒ රජය හෝ ආණ්ඩුව හෝ මාධ්‍ය හෝ ඒ රටේ කට්ටිය ඒකේ වටිනාකම පිළිගන්නවා කියන එකනේ. ඒකට වටිනාකමක් දීලානේ වැලියු එකක් ඇවිල්ලානේ. ඒ වැලියු එක ආපුවම මිනිස්සෙට හිතෙන්නේ නැද්ද සමහරට මේකට එන්ට වුණා නම් එහෙම මට පොඩි යම් දෙයක් හොයාගන්න පුළුවන් කියලා. එතකොට ඒගොල්ලන්ගේ වත්කම් පෙන්නද්දි පොඩ්ඩක් හිතලා බලන්න. ඒ සමහර සංවිධාන අපරාධකාරයෝ සමහර කට්ටිය මේ ජාවාරම් වලට සම්බන්ධ කට්ටියගේ වත්කම් මෙහෙම කියනවා ලොකු ඉලක්කම් වලින්. එතකොට ඒකෙන් ප්‍රොමෝෂන් එකක් නෙවෙයිද වෙන්නේ? මේව එතකොට ඒගොල්ලන්ට ඒ ෆීල්ඩ් එක ගැන පොසිටිව් ඉමේජ් එකක් නෙවෙයිද හැදෙන්නේ? ඒ කියන්නේ මෙහෙම කරලා හොයන්න පුළුවන්. මෙහෙම කරලා හොයන්න පුළුවන්. ඒක දැන්ටත් තියෙනවනේ සමහර දැන් ඔය කට්ටිය විහිළුවට කියන්නේ මේ ටිකක් සල්ලි ටික හොයාගත්තාම මොකක් කුඩු විකුල්ලා වෙන්නද කියලා.
හරි සම මඩ ගහන්නත් කියනවා සම විහිළුවටත් කියනවානේ. ඉතින් ඒ විදිහට ඇවිල්ලා තියෙන්නේ ඒකට අනවශ්‍ය වටිනාකමක් දීලා තියෙන නිසා නෙවෙයිද? ඒ නිසා මම නම් කියන්නේ මේ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී විශේෂයෙන්ම මේ සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තා කරද්දී මේවට වටිනාකම් දෙන්න එපා. මෙච්චර වටිනවා කිය දෙන්න එපා. ඒක හැම මාධ්‍යයක්ම එකතු වෙලා මේ වැඩේට එකතු වුණොත් ඒ කියන්නේ මේ ඕනම දෙයකට සියලුම දෙනාගේ දායකත්වය ආවේ නැත්තම් කරන්න බෑ. ඒ කියන්නේ ඉවත් වෙන වුණත් යුක්තිය වුණත් අපේ ලංකාවේ තිබ්බ යුද්ධය වුණත් ඉවර වුණේ සියලුම දෙනා එකතු වෙච්ච නිසා එතෙන්ට. එක මිනිස්සෙක්ට දෙන්නෙට විතරක් උමනාවක් තිබ්බට කරන්න බෑ යුද්ධ කියන එක. දේශපාලන නායකත්වය එන්න ඕන. යුද හමුදාවේ කට්ටිය එකතු වෙන්න ඕන. ඊට පස්සේ මිනිස්සුන්ගේ සපෝට් එක තියෙන්න ඕන. මතකද ඉස්සර සමහරලාට පාර්සලයක් නොදන්න පාර්සලයක් පාරේ තිබ්බම ටක් ගාලා කෝල් එක යනවා පොලිසියට. හරි. ඒ කියන්නේ මිනිස්සුන්ට උමනාවක් තිබ්බ මේක අවසන් කරන්න ඕන කියලා. මිනිස්සුන්ට උමනාවක් තිබ්බ. ඒකට දේශපාලන අවශ්‍යතාවයට අනුව ඒ නායකත්වය ආවා. හරි. ඒ නායකත්වය ආවා. ඊට පස්සේ ඊට අදාළ යුද හමුදාවේ නායකත්වය ටික ආවා. ඊට පස්සේ අනිත් පැති වලින් හැම පැත්තෙම සපෝට් එක ආවා. ඒ සපෝට් එක සියලුම දෙනාගේ අනුමැතිය සහිතව තමයි මේ ඉවර වෙන්නේ. යුද්ධ වගේ දෙයක් ඉවර කරනවා කියන්නේ කුඩු ඉවර කරනවත් ටිකක් දරුණු ගණයේ කතාවක් නේ. එලිපිට ගහ ගන්න වැඩක් නෙමේක. එතකොට මේ වගේ තැනකටත් මිනිස්සුන්ගේ සියලුම දෙනාගේ කන්ට්‍රිබියුෂන් එක ඕන. සියලුම දෙනාගේ දායකත්වය ගන්න ඕනේ. ගන්න නැතුව නම් මේක ඉවර කරන්න බෑ. ඒ නිසා ඒ ගන්නකොට මිනිස්සුන්ගේ හිතේ පික්චර් එකක් හැදෙන්න ඕන. මේවා වටින දේවල් නෙවෙයි. වටින දේවල් නම් මේවල් අල්ලන එක හොඳ නෑනේ. හරි. මෙච්චර වටිනවා නම් කවදාවත් මේවා නැති කරන්න බෑ. කවදාවත් නැති කරන්න බෑ. මේ වටිනාකම නැති කරන්න මේ වගේ. ඒ වගේ වටිනාකම නැති කරන්න. ඒකේ පික්චර් එක නැති කරලා දාන්න. ඒ නැති කරොත් අන්න මේවා නැති කරන්න පුළුවන් වෙයි. පොඩ්ඩක් හිතලා බලන්න.